समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजन्स सुनन्तु सगमुखदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स श्रद्धावंत वासनावंत පින්වතුනි පින්වතිනි ටික කාලයකට පස්සේ අද මේ ධර්ම දේශනාවක් පවත්වන්න බලාපොරොත්තු. ඒකට හේතුව තමයි මම පැමිණි ගමනේ අවසානයේ කරා යන්න මට පුළුවන් වෙයි කියන දැඩි විශ්වාසයක් ඇති වුණා. ඒ නිසා මම ධර්ම දේශනා පැවැත්වීම, භාවනා උපදෙස් දීම, රෝගීන් සුවපත් කිරීම සියලුම වැඩ කටයුතු නතර කරලා ඒ අවසාන ජය ලබා ගැනීම සඳහා දරන්න පුළුවන් උපරිම උත්සාහය භාග්‍යවතුන් වහන්සේ පෙන්ලා දුන්න ආකාරයට කරගෙන එහි ප්‍රතිඵලය ලැබුණා. කිසිම අඩුපාඩුවක් නැතුව. නමුත් මෙම කාල පරිච්ඡේදයේ විවිධාකාර බාධා නැතුව ජයක් ලබන්න බෑ. ඒ පිළිබඳව විස්තර කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. දැන් තියෙන්නේ මේ උත්තම ජීවිතයටපත් වුණායින් පස්සේ ඔබ වෙත මගෙන් ඉටු කාර්ය ඉටු කරන්නයි. මේ සඳහා කැපවීමෙන් ඉදිරියේදී කටයුතු කරනවා. අද මේ නිර්වාණ මාර්ගයේ ආරම්භය පිළිබඳව කෙටි දේශනා කිරීමට බලාපොරොත්තු වෙනවා. අද බොහෝ දෙනෙක් නිර්වාණ මාර්ගයේ යනුවෙන් තම තමන් විසින් හොයාගෙන එක මාර්ග පිටපත යන බවක් පේනවා. ඒකට හේතුව තමයි අද මේ ශාසනය තුල මෙන්න මේකයි නිර්වාණ මාර්ගය කියලා පැහැදිලි නිර්වුල් මඟ පෙන්වීමක් නැහැ. ඒකට හේතුව තමයි මේ ශාසනය තුල පවත්න පරිහානි. බුද්ධ ශාසනයට ඒ අනිත්‍ය ධර්මයේ බලපාන. එදා මිහිඳු මහ රහතන් වහන්සේ වැඩි යුගයේ තිබුණු තත්ත්වයට අද බොහෝ දුරට වෙනස්. මිනිහගේ කායික මානසික තත්ත්විනුත් වෙනස්. පරිසරයත් වෙනස්. ගන්න ආහාර පාන ආදියත් වෙනස්. සංස්කෘතික අංගයනුත් වෙනස්. පාලනයත් වෙනස්. මෙන්න මේ වෙනස් වීම තුලත් තාමත් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ සැඟවිලා පවතින. යම් පිරිස් සත්පුරුෂයෝ ඒ ධර්ම මාර්ගයේ ගිහිල්ලා මගඵල නිමන කරා යනවා. නිමන කරා යෑම බොහොම සීමිත වෙලා තියෙනවා. නමුත් අතන හැර දැඩි උත්සාහයක නිරත වෙන පිරිසකුත් ඉන්නවා. බොහොම සුළුයි. අද වැඩි හරියක් ආමිස පූජා පවත්වමින්, අලංකාර උත්සව පවත්වමින්, විවිධ හඬවලින් නැගෙන ධර්ම ගීතිකා ශ්‍රවණය කරමින් මේ තමයි නිර්වාණ මාර්ගය, මේ තමයි බුදුන් වදාළ ධර්මය කියලා හිතාගෙන ඉන්නවා. අද අපි හුඟ දෙනෙක් දන්න කාරණයක් තමයි අපේ බෞද්ධ අය පවා මිය ගියයින් පස්සේ පහළ ලෝක වලට යන പ്രേත ලෝක වලට. ඒ වගේම අපේ පන්සල් වල ඉන්න අපේ හාමුදුරුවෝ විශේෂයෙන් භාවනා මධ්‍යස්ථාන වල හිටපු හාමුදුරුවෝ වැඩි පිරිසක් මේ තත්ත්වයට යන බව කනගාටුවෙන් වුණත් පැහැදිලි කරන්න වෙනවා. නොකිය බෑ. මෙන්න මේකට හේතුව මොකද්ද? ප්‍රධාන හේතුව තමයි මේ නිර්වාණ මාර්ගයේ ආරම්භය වැරදි විදිහට පටන් ගත්ත එක. ඒ නිසා බොහෝ දෙනෙක් මේ සසර අතරමං වෙලා තමන් නිවැරදි සම්මා දෘෂ්ටික මාර්ගයෙන් බැහැර වෙලා ඉන්න බව අපි කවුරුත් පිළිගන්න වෙනවා. අපි බලමු එදා ඉඳලා දම්පින් කරපු බණ අහපු පිරිස ඇයි මෙහෙම පහළ ලෝක වලට යන්න හේතුුනේ කියලා.
මගේ අත්දැකීම් තියෙනවා විශාල පිරිසක් මට හම්බ වෙලා තියෙනවා. ඒ වගේ මීගේ ඥාතීන් පිළිබඳ හොයලා බලලා මොකද වුනේ කියලා. සමහර ඥාතීන් ඉන්න තැන දන්නවා. මෙන්න මේ අත්දැකීම් මත ඔබට යමක් සත්‍ය වූ යමක් ඔබට අවබෝධය කරා යන්න පහසු වෙන මාර්ගයක් පෙන්වන්න අවස්ථාවක් තියෙනවා. ඒකට ප්‍රධානම හේතුව තමයි සරණාගමනයේ නිසි ලෙසපත් නොවීම. දැන් අද බොහෝ උපාසක මහත්තුරු භාවනා කරන අය, ඩම්පින් කරන අය අරගෙන විමසලා බැලුවොත් කලාතුරකින් කෙනෙක් තමයි භාග්‍යවතුන් වහන්සේගේ නවආරාධි බුදුගුණ නාමයම දැනගෙන ඉන්නේ. එහෙමනම් මේ සූත්‍ර දේශනාවේ පැහැදිලිව දක්වලා තියෙනවා. කෙනෙකුට සෝතාපන්න වෙන්න ඕන නම් එයා භාග්‍යවතුන් වහන්සේගේ නවආරාධි බුදුගුණ දැනගෙන භාග්‍යවතුන් වහන්සේ සරණ යන්න ඕන කියලා. නමුත් මේ අපේ බෞද්ධයෝ සම්ප්‍රදායින්ම ඒ පරම්පරාවෙන් බෞද්ධ වෙච්ච අයගේ බොහෝ දෙනෙක් භාග්‍යවතුන් වහන්සේගේ නවආරාධි බුදුගුණ දන්නේම නැහැ. එහෙමනම් ඔවුන් නිසි විදියට බුදුන් සරණ ගිහිල්ලා නැහැ. පිළිමය බාධාවක් නෙවෙයි. නමුත් පිළිමය පමණක් දේශ බලලා බුදුන් සරණ යෑමෙන් ප්‍රතිඵලයක් නැහැ. බුදුන් සරණ යන්න ඕනේ භාග්‍යවතුන් වහන්සේගේ තිබුණා වූ ඒ විස්මිත ගුණ සමුදාය නවආරාධි බුදු ගුණ එකින් එක තමන් හොඳින් තේරුම් අරගෙන පසුවේවා නිතර නිතර විමසමින් විශේෂයෙන් බුදුගුණ භාවනාව ආදී වඩමින් ජීවත් වෙනවා නම් එයා කවදාකවත් සතර අපායට යන්නේ නැහැ. නමුත් ඒ සතර අපායට ගිය බෞද්ධ කිසිම කෙනෙක් අර විදිහේ බුදුගුණ භාවනාව කරලා නැහැ. ඒ බුදුගුණ භාවනාවට බුදුගුණ අවබෝධ කර ගැනීමට ළඟට තවත් තියෙන්නේ ධර්මයේ සරණ යාමයි. අපි සාක්කාතු භගවතු කියලා කියනවා ධර්මයේ ගුණ. නමුත් ධර්මයේ එතන කියවෙන්නේ හැබැයි සරණ යාම කියන්නේ ධර්මයේ තමයි ආර්ය සත්‍යයන් හතර. බාරණසී ඉස්පතලි මිගදායේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ධර්මයේ සාරාංශය දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය සහ මාර්ග සත්‍ය. මෙන්න මේකේ විශේෂයි මාර්ග සත්‍ය. නොත් ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංග මාර්ගයේ නොදන්න කෙනාට මේ නිවන් මඟ යන්න බෑ. නිවනට ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් තොරව කිසිම මාර්ගයක් නැහැ. ඒ නිසා ධර්මයේ සරණ යන සියලුම දෙනා මෙන්න මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කුමක්ද කියලා මනවින් ගැඹුරින් විමසලා බලලා තේරුම් ගන්න ඕනේ. නමුත් අද එහෙම එකක් නැහැ. අවුරුදු ගණනාවක් ඩම්පින් කරා භාවනාති දැහිලා කරලා තියෙනවා. බෝධි පූජා, බස් පින්කම් කෙලවර නැතුව කරා. නමුත් ඒ පිරිස ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ කුමක්ද කියලා දැනගෙන හිටියේ නෑ. මෙන්න මේ නිසා මේගොල්ල ගීතිකාවක් වගේ සාක්‍යාතු බහුදුල ගාථාව පමණක් කිව්වා. ගාථාව පමණක් කීමෙන් ධර්මයේ සරණ යන්න බෑ. ධර්මයේ ගුණ පමණක් දැනගැනීමෙන් වැඩක් නෑ. ධර්මයේ කුමක්ද කියලා දැනගන්න ඕනේ. ඒ විදිහේ ධර්මයේ සරණ යන කෙනා සම්ප්‍රදායික කවදාකවත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිළිබඳව කිසි අවබෝධයක් ලබන්නේ නැහැ. එහෙමනම් එතන ඉඳලා මොහු මාර්ගයෙන් පිටත තමයි යන්නේ. බෞද්ධ ආගමික කටයුතු කියලා කරනවා. නමුත් ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයට එංගද නැද්ද කියන එක ශ්‍රාවකයා දන්නේ. අන්න ඒ ඉනි ශ්‍රාවකයාත් මරණයෙන් පස්සේ නරක තැන් වලට, අභාව්‍ය තැන් වලට යන්න ඉඩ තියෙනවා. ඊළඟට ආර්ය මහා සංඝරත්නයේ සරණ යාම. මේක නම් හරිම අපහසුයි තේරුම් කරන්න. අපි සංඝරත්නයේ වඳින ගාථාවේ පැහැදිලිව දැක්වෙනවා චත්තාරි පුරිස යුගානි අට පුරිස පුද්ගලෝ ඒස භගවතු ශාවක සංඝෝ කිය. චත්තාරි පුරිස යුගානි කියන්නේ කවුද? සෝවාන් සකෘදාගාමී අනාගාමී අරහත් මාර්ගස්ත පලස්ත යුගල හතරයි. එහෙමනම් ආර්ය මහා සංඝරත්නය කියන්නේ කවුද? මෙන්න මේ යුගල හතරට අයිති අය පමණමයි. මෙවට වෙන වෙන විග්‍රහ කරන්න අයිතියක් නැහැ. ධර්මයේ සඳහන් වෙනදී ඒ විදිහටම පිළිගත යුතුමයි. අපිට වෙනස් කරන්න බෑ. එක් එක්කෙනාගේ මුහුණු බලලා, එක් එක්කෙනාගේ තරාතිරම් බලලා මේවා වෙනස් කරන්න බෑ. යම් කෙනෙක් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් මාර්ගයන්ට සහ ඵලයන්ට පත් වෙලා නැත්නම් එයා කිසිසේත්ම අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නයට පත් අයිති වෙන්නේ නැහැ. එහෙනම් වුන් කවුද? පෘථග්ජන භික්ෂුන් වහන්සේ. නමුත් අද
මේ ඊයේ මහාන වෙච්ච එක්කෙනත් කියන්නේ ආර්ය මහා සංඝරත්නයටයි. මෙන්න මේ වරද ශාසනයේ පුරාම ටිකින් ටික වර්ධනය වෙලා මේ බුද්ධ ශාසනය විනාශ වෙන තරමටම මේක වර්ධනය වෙලා මේකට විරුද්ධව කෙනෙක් කතා කරන්න බිය වෙන තරමටම මේක වර්ධනය වෙලා. නමුත් බිය වෙලා බෑ. මේක පැහැදිලිවම කියන්න ඕන. චත්තාරී පුරුෂ යුගානි අට්ඨපුරිස පුද්ගලෝ එස භගවතු ශාවක සංඝෝ කියලා. සංඝයා වන්දින ගාථාවේ තියෙනවා. ඒක අනිවාර්යයෙන්ම අපි පිළිගන්න ඕනේ. එහෙමනම් එසේ නොවන භික්ෂුන් වහන්සේලා කවුද? එයා පෘථග්ජන භික්ෂුන් වහන්සේලා. ඒ අයගෙනුත් කිසියම් සේවයක් ලැබෙන තැන් තියෙන. සේරගෙම්ම නෙමෙයි. මේවැනි අය පන්සල් වල ඉන්නවා. මේකෙන් කියවනද පන්සල් වලට යන්න එපා. එහෙම කියවෙන්නේ. පන්සල් වලට දන් දෙන්න ඕනේ. ඇයි? බුද්ධ ශාසනයත් එක්කම සංස්කෘතියක් තියෙනවා. මේකේ කිසියම් දුරට මේ සංස්කෘතියක උරුමය පවත්වාගත්තේ පන්සල් තුලින්. ඒ නිසා අපි පන්සල් වලට ගරු කරන්නත් ඕනේ. වැඩ ඉන්න උන්වහන්සේලාට දානය දෙන්නත් ඕනේ. ඒව ආරක්ෂා කරන්නත් ඕනේ. ඒක වෙනම කාරණයක්. ඒ සංස්කෘතිය රැකීම. නමුත් ධර්මයේ තුලින් තමා මේ සංසාර දුකින් ගැලවීම වෙනම කාරණයක්. අන්න ඒ සඳහා ඔබ ආර්ය මහා සංඝරත්නය කියන්නේ කවුද කියන කාරණය පිළිබඳව ඉතා පැහැදිලිව නිර්වෘල්ව අවබෝධයක් ලබා ගත. ඒ සඳහා කෙටි මඟ පෙන්වීමක් කරන්නම්. පැවිදුණයින් පස්සේ පිරිවෙන් වලට යනවා. ගිහිලමයි වාය කෑගිව ගසමින් පිරිවෙන ඉගෙන ගන්නවා. සරසවියට යනවා. ගිහියෝ වාගේම ජීවත් වෙනවා. කොටසක් සිවුරු ඇරලා යනවා. තව කොටසක් ගමට එනවා, පන්සලට එනවා. මෙන්න මේ අයගෙන් ටික මේ ප්‍රසන්න කටහඬක් තියෙන අය මේගොල්ල ධර්මයක් යයන් දන්නවා විභාග වල ලියලා පටන් ගන්නවා ධර්ම දේශනා පවත්වන්න. ආරම්භයෙන් අහලා පටන් ගන්නවා භාවනා කරන්න. මේගොල්ලන්ට විවිධ පහසුකම් තියෙනවා මාධ්‍ය වල. මෙවුවා තමා ජනප්‍රිය වෙන්නේ. අවසානයේදී මේගොල්ලෝ මහා ධර්මතරයන් ධර්ම කතිකයන් බවට පත් වෙනවා. ඒ වායේ පිරිසක් තමයි පහුගිය කාලේ ධර්ම කතිකයන් බවට පත්. දැනුත් එහෙමයි. මේ අය තමයි ධර්ම දේශනා පවත්වමින් ආර්ය මහා සංඝරත්නයේ නමින් පිණීදලා කටයුතු කරන්නේ ශාසනය. අපේ ශ්‍රාවක ශ්‍රාවිකාවනුත් මේ අය බෙදාගෙන මෙන්න අපේ කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ, මෙන්න අපේ කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ කියලා බෙදාගෙන. නමුත් ඒ කවුරුවක්වත් කිසිම ආකාරයකින් කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේලා වෙන්න බෑ. භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා මෙහෙම. බහුම් පිචේසයිතම් භාසමානෝ නතකරෝති නරූපමත්තු ගෝපෝච ගාවෝ ගණයං පරේසං නභාගවා සාමඤ්ඤස්සෝති. මේ තේරුම බොහෝ දෙනෙක් දන්නවා. කිසියම් ප්‍රමාද පුද්ගලෙක් බුද්ධ වචනය හොඳින් ඉගෙනගෙන තමන් දහම් ප්‍රතිපදාවේ නොයේදී, ඒ කියන්නේ සමත විපස්සනාවේ නොයේදී අනුන්ට බණ කියන්නේ නම් තමන් ධර්මයේ ඉගෙන ගන්නවා, සමත විපස්සනාවේ දෙන්නේ, නමුත් අනුන්ට බණ කියනවා ප්‍රසිද්ධිය සඳහා. එහෙම කියන්නේ නම් බණ ගවයින් රකින්න ගොපල්ලන්ට හා සමානයි කියලා. එතකොට භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනය අනුව අද වැඩි හරියක් බණ කියන අය කවුද? අනුන්ගේ හරක් බලන ගොපල්ලෝ අය කට්ටිය. කිරියාදි පස්ගෝ රසේ ගොපල්ලන්ට ලැබින්නේ. ඒ නිසාම ඒ අයටත් ධර්මයෙන් ලැබිය යුතු මඟඵලයන්ට හිමිකාරයෙක් වන්නේ නැහැ. පෘථග්ජන භික්ෂුවක්. ඊළඟට භාගතුන් වහන්සේ භික්ෂුව පිළිබඳව විනය පිළිබඳව කියලා තියෙන දේවල් අල්ලිකුත් වෙලා නැහැ. ඒවා ඒ ආකාරයටම වළංගුයි. මේ වෙලාවේදී මම බොහෝ දුරට ඒ පිළිබඳව කියන්න කැමති නෑ. මේවා ටිකින් ටිකයි කියන්න ඕන. කියන්න තියෙන්නේ මේ භික්ෂුන් වහන්සේලා සියලු දෙනා පාහේ මරණයෙන් පස්සේ සතර පායට යන බවයි. ඇයි මහානකම වැරදියට අල්ලගෙන. මහානකම වැරදියට අල්ලගත්තොත් අපාගත වෙන භාග්‍යවතුන් වහන්සේ දේශනා. ඒ නිසා පින්නුතිනි මේ පිළිබඳව දේශනා කරන්නේ කිසියම් දේශයකින් නෙවෙයි. නමුත් අපේ පින්වත් සරදා බුද්ධිමත් ශ්‍රාවක ශ්‍රාවකයන් මේ සංසාර දුකින් ගලව ගන්න නම් මේ ආරම්භයේදී මේ සත්‍ය අවබෝධ කරගන්න ඕන හින්දායි. එහෙමනම් පින්වතිනි ඔබ නිවන් මාර්ග යනවා නම් මෙන්න මේ කාරණා පිළිබඳව දැඩිව ඔබේ අවධානය යොමු කරන්න. එක නිකම්ම පිළිමියක් දිහා බලලා මල් ටිකක් තියලා හඳුන් කූරක් පත්තු කරලා සාදු සාදු කියලා යම් වන්දනා ගාථා කියලා ඉන්න පමණක් යන්න එපා.
පාසලට වෙනක තැන. ඔබේ ගෙදරේ ඉඳගෙන හෝ ගහක් යට ඉඳගෙන හෝ කැමැති ඕනම තැනක් ඉඳගෙන ඔබ භාග්‍යතුන් වහන්සේගේ නවරහාදි බුදු ගුණ සිහිපත් කරන්න පුරුදු වෙන්න. ඒ ගුණ අනුලෝම පටිලෝම සිහිපත් කරන්න. එතකොට ඒක භාවනාවක්. විශාල සාන්තියක් සුවයක් ඔබට ලැබෙනවා. පොඩි පොඩි රෝගාබාධ බොහොමයක් සුවපත් වෙනවා. ඔබේ ශරීරයේ සිත කය දෙකම ප්‍රසන්න වෙනවා. ශරීරයේ වර්ණවත් වෙනවා. අන්නේ පහස තුල ඔබ නිර්වාණ මාර්ගයේ ගමන් කරන්න ආරම්භ කරනවා. ඊළඟට ස්වාකාතු භගවත කියලා ගාථා පමණක් කියන්න එපා. යමක දෙයක ಗುಣ පමණක් කීමෙන් ඒ දේ හඳුනා ගන්න බෑ. ඒකින්ද මේ ස්වාකාතු භගවතු සාන්දෘෂ්ටිකෝ වශයෙන් දක්වන්නේ කුමක්ද? ඒ තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ලද්දා වූ නෛර්යානික ධර්මයේ. එහි ආරම්භය තමයි බරණැස ඉසිපතනේ මිගදායිදී. පස්වන මහණුන් අරබයා ආරම්භ කළේ. එහිදී දේශනා කළ ධර්මයේ තමයි දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා නොහොත් ආර්ය අෂ්ටාංග මාර්ගය. මෙන්න මේ පිළිබඳව ඔබට හැකි පමණින් දැනගෙන අර ධර්මයේ වදින ගාථා කියා ධර්මයේ සරණ යන්න. ඊළඟට සංඝරත්නයේ සරණ යාමේදී ඔබේ හිත ගැඹුරින් විමසන්න පුහුණු කරන්න. කවුද මේ චත්තාරි පුරුෂයුගානි අට්ඨපුරුෂ පුද්ගලෝ වශයෙන් දක්වන ආර්ය මහා සංඝරත්නය. ඒ වගේම සිවුරක් දරාගෙන හිස මුඩු කරගෙන යම් යම් බණක් කියමින් ඉන්න පුළුවන් අය පිළිබඳවත් අවබෝධයක් කරගන්න. ඔබට බුද්ධිය නැත්නම් ඒ දැනුම නැත්නම් ඔබට කවදාකවත් නිර්වාණ මාර්ගය යන්න බෑ. ඒ වගේම ඔබට සුදුසු කල්යාණ මිත්‍රයා කවුද කියලා හොයාගන්න පහසු වෙන ක්‍රම තියෙනවා සංඝරත්නයේ. ඒ කුමක්ද? පළවෙනි ක්‍රමය තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ යම් කෙනෙක් කියලා දෙනවනම් ඒක සාවධානව අහන්න. නමුත් අද අපේ රටේ භාවනා ව්‍යාපාරවල බරපතල වැරදි මිත්‍යාවන් ප්‍රචාරය මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ආරම්භයේ සම්මා දෘෂ්ටි අවසානයේ සම්මා සමාධියයි. බලන්න ඔබේ ගෙදර තියෙන සත්‍ය විභංග සූත්‍ර දේශනාවේ පිරිත් පොතේ කුමක්ද මේ සම්මා සමාධිය වශයෙන් දක්වලා තියෙන්නේ? මේ සම්මා සමාධිය වශයෙන් දක්වලා තියෙන්නේ ප්‍රථම ධානයේ, දෙවෙනි ධානයේ, තුන්වෙනි ධානයේ, හතරවෙනි ධානයටපත් වීම සම්මා සමාධිය නම් වේ කියලා ඊටා පැහැදිලිව නිර්වුල්ව ඔබේ ගෙදර තියෙන පිරිවාණ පුත් වහන්සේ තුල තියෙන සත්‍ය විභංග සූත්‍රය තුල. එහෙමනම් අද තියෙන භාවනා ව්‍යාපාර වලින් හරි අඩක්මමයි. මේක පිළිගන්නේ නැහැ. මොකද අපහසුයින්ද. වැඩි හරියක් කියන්නේ මේ සම්මා සමාධියටපත් වෙන්නේ නැතුව, ධ්‍යාන වඩන්නේ නැතුව නිර්වාණ මාර්ගයක් තියෙනවා. එහෙම දෙයක් නැහැ පින්තුනි. බුද්ධ වචනයට ආත්පසින් විරුද්ධයි මේ වචනේ. අන්නේ වැරදි මතයක් උඩ තමයි ලංකාවේ භාවනා ව්‍යාපාරය ඇති වුනේ. අවසානයේ මේගොල්ල සීල සමාධි ප්‍රඥා වශයෙන් දැක්කපු ආර්ය අෂ්ටාංග මාර්ගය ඔළුවෙන් හිටෙව්වා. කොහොමද? ප්‍රඥා සීල සමාධි කියලා. ඊළඟට සම්මා සමාධිය ගැන වැරදි විග්‍රහ කරා. ධ්‍යාන නැතුව සම්මා සමාධියටපත් වෙන්න ඕනේ කියලා. මෙන්න මෙව්වා බුද්ධ වචනේ බලවත්සේ වෙනස් කිරීම. එසේ වෙනස් කිරීම කර සියලුම භික්ෂුන් වහන්සේලාද සතර අපායේ දුක් විඳිනවා. ඒ අය පිටිපස්සේ ගිය පිණිසත් ඒ සතර අපායටපත් වෙලා එක්කෙනෙක්වත් බේරිලා නැහැ. තවත් ඉන්නවා. සුස්ක විදර්ශනාවක් ගැන කතා කරමින් සම්මා සමාධිය අවශ්‍ය නැහැ කියලා ධර්මයේ උගන්වන පිරිස. අන්න ඒ ඇත්ත අනිවාර්යයෙන්ම ඒ උගන්වන අය ඉගෙන ගන්න අය දෙගොල්ලම සතර අපායට යනවා. කිසිම සැකයක් නැහැ. මේ බුද්ධ වචනේ වෙනස් කිරීම තරම් පාපයක් මේ ලෝකේ තවත් තියෙනවා. එවැනි පාපයක් කළ අයට දෙව්ලොව යනවද? නැහැ. ඔවුන් යන්න තියෙන්නේ සතර අපායමයි. මේ නිසා පින්වතුනි ඔබ දම්පින් කරමින් සැදැහැයින් මේ සංසාර දුකින් නිදහස් වෙන්න කියලා යන්නේ බොහෝ තැන් වලට. එසේ නිදහස් වෙන්න බැරි තැන් වලටයි. නිර්වාණ මාර්ගය කියලා ඉගෙන ගන්න වැරදි දේවලු. මේ නිසා පින්වතුනි ඔබ ධම්මග යන්න කලින් තෙරුවන් සරණ ගිහිල්ලා ප්‍රථමයෙන්ම ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිළිබඳව සුදුසු කල්යාණ මිත්‍රයෙකුගෙන් කරුණු දැනගන්න, ඉගෙන ගන්න. ඒ අනුව ඔබ ආර්ය අෂ්ටාංග මාර්ගයට පිවිසිලා නිවන කරා යන්න අවශ්‍ය දේ සම්පූර්ණ කරගන්න. අන්න එවැනි කෙනා නියත වශයෙන්ම සෝතාපන්නයි. අද සෝතාපන්න වීම පිළිබඳව ගැටලු තියෙනවා.
සෝතාපන්න වීම පිළිබඳ සරල ප්‍රතිපදාවක් භාග්‍යවතුන් වහන්සේ දක්වලා තියෙන එක සෝතාපන්න සංයුක්තිය එක දිගටම සූත්‍ර දේශනා 80ක විතර තියෙනවා. තවත් සූත්‍ර පිටකයන්ගෙත් තියෙනවා. එහි දැක්වෙන්නේ යම් කෙනෙක් නවරාදි බුදු ගුණ දැන භාග්‍යවතුන් වහන්සේ සරණ ගියාද, ධර්මයේ සරණ ගියාද, චත්තාරි පුරුෂයෝගානි අට්ඨපුරුෂ පුද්ගලයෝ වශයෙන් දක්වන ආර්ය මහා සංඝරත්නයේ සරණ ගියාද, හෙතෙමේ කැලැල් නැති නොබිදුණු දන් දීමේ නියුතු ප්‍රසිද්ධිය සඳහා දන් නොදෙන සමාධිය සඳහා වූ සමාධි සම්වර්ධනික සීලයේ පිහිටියා වූ යම් කෙනෙක් ඇද්ද, ඔහු නියත වශයෙන්ම සෝතාපන්නයි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළා. අද විවිධ කතන්දර මේකට එකතු කරලා මොකද එකම හේතුව මෙන්න මේ චත්තාරි පුරුෂ යුගානි අට්ඨපුරුෂ පුද්ගලයෝ වශයෙන් දක්වලා තියෙන දේ යටපත් කරන්න. එහෙමනම් ඔබ සංසාර දුකින් නිදහස් කරන්න, නිදහස් වෙන්න උත්සාහ දරද්දී ඔබ ආපස්සට ඇදලා තියෙන්නේ කවුද කියලා දැන් තීරුම් ගන්න. මෙන්න මේ අවබෝධය ලැබුණොත් පමණයි ඔබට ඉස්සරහට යන්න පුළුවන්. සෝවාන් කියන්නේ, සෝවාන් මාර්ගය කියන්නේ, සෝතාපන්න කියන මේ වචන තුනම එකම අර්ථයක් සඳහා යොදන්නේ. සෝතාපන්න සංයුක්තිය කියන්නේ. ඒකේ සෝවාන් කියලා දක්වලා තියෙනවා. සෝවාන්. එතකොට අපිට පැහැදිලි සෝවාන් මාර්ගයක් තියෙනවා, සෝවාන් ඵලයක් තියෙනවා. ඔබ ඉස්සෙල්ලාපත් වෙන්න සෝවාන් මාර්ගය. සෝවාන් මාර්ගයටපත් වෙන්න නම් ඔබ කල යුත්තේ බොහෝ දේ නෑ. එක භාග්‍යවතුන් වහන්සේ නවරාදි බුදු ගුණ දැන බුදුන් සරණ යා. දෙක ආර්ය සත්‍යයන් හතර දැන ධර්මයේ සරණ යා. තුන වික්ෂුන් වහන්සේලා අතරින් චත්තාරි පුරුෂ යුගානි අට්ඨපුරුෂ පුද්ගලෝ ඒස භගවතු ශාවක සංඝෝ වශයෙන් ගත හැකි ආර්ය මහා සංඝරත්නයේ පමණක් සරණ යාම. ඒ අයගෙන් පමණක් ධර්මයේ ශ්‍රවණය කිරීම සහ භාවනාව ප්‍රතිස් ගැනීම සහ නොකැනල් නොබිදුණු දන් දීමේ නියුතු ප්‍රසිද්ධිය සඳහා දන් නොදෙන සමාධිය සඳහා වූ සීලය ඇති සමාධි සංවර්ධනික සීලය ඇති ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. අන්න එක්කෙනා නියත වශයෙන්ම සෝතාපන්නයි. ඔහු එතෙන් සිට මෛත්‍රී පිළිකුල් භාවනාව, බුද්ධානුස්සති භාවනාව, මරණසතිය වාගේ සතර කමඨහන් වඩන්න. බුද්ධානුස්සති භාවනාව නිතර වඩන්න. ඒ අතර කරුණාවේ මෛත්‍රියෙන් කිසිම කෙනෙකුගේ හිතට රිදවන්නේ නැතුව සත්පුරුෂෙක් වශයෙන් ජීවත් වෙන්න. අන්න ඔබ දෙව්ලොව යනවාමයි. ඔබ බව හතකට මෙහා හතකින් නිවන් දකින්නවමයි. දෙව්ලොව යන්න තියෙන මාර්ගය එයයි. නමුත් ඔබ අද මේ යුගයේ ධ්‍යාන වඩන්න බෑ, මාර්ගඵල ලබන්න බෑ, නිවන කරා යන්න බෑ කියලා යම්කිසි තීරණයක ඉඳගෙන දෙව්ලොව යන්න හදනවා නම් කවදාකවත් දෙව්ලොව යන්න බෑ. ඇයි? බුද්ධ වචනයට පිටුපෑවා. මිත්‍යා දෘෂ්ටියටපත් වුණා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා, මහණෙනි භික්ෂුව ආර්ය අෂ්ටාංග මාර්ගය තුල සීල සමාධි ප්‍රඥා වඩයි නම් ලෝකේ රහතන් වහන්සේලාගෙන් හිස් වෙන්නේ නැහැ කියලා. ඒ නිසා අද ධ්‍යාන මගපල නිවන කරා යන්න බෑයි කියනවනම් එය මිත්‍යා දෘෂ්ටික මතයක්. එම මිත්‍යා දෘෂ්ටික මතයට හිමි දඬුවම ලැබෙන්නේ සතර අපායයි. කෑ ගහගෙන අලංකාරයට ඔබ මොන පින්කම් කරත් එයින් ලැබෙන පුංචි කුසලයේ අභිභව අර මිත්‍යා දෘෂ්ටියටපත් වීමේ මහා කුසලයේ බලවත් වෙලා ඔබ නිරයට යනවා. මෙන්න මේක හොඳින් තේරුම් ගන්න පින්වතුනි. තේරුම් අරගෙන නිසි විදියට තෙරුවන් සරණ ගිහිල්ලා සීලී පිහිටලා, ඒ කියන්නේ සිව් දහම ඇතුව සෝවාන් මාර්ගයටපත් වෙන්න. සෝවාන් මාර්ගයටපත් වෙච්ච කෙනා තව තවත් ගැඹුරින් ආර්ය අෂ්ටාංග මාර්ගයේ විමසමින් සුදුසු කල්යාණ මිත්‍රයෙකුගෙන් ඇසුරු කර උපදෙස් ගනිමින් මෛත්‍රී ආදී සතර මඨං ආදී භාවනා වඩමින් වාසය කරන්න. ඒ වාසය කරන අතරේදී ඔබට දැහැන්ගත වෙන්න පුළුවන් නම් දැහැන්ගත වෙන්න. ඒක හරි පහසුයි. ධ්‍යානයටපත් වීම. ඊට පස්සේ ඔබ කළ යුත්තේ මොකද්ද? දෘෂ්ටි විසුද්ධියටපත් වෙන්න කළ යුතු විපස්සනා භාවනාවයි. මෙතන මම කියලා කෙනෙක් නැහැ. මගේ කියලා දෙයක් නැහැ. මගේ කියලා ආත්මයක් නැහැ. මෙතන තියෙන නාමිකුයි රූපිකුයි පමණයි. මේ නාමයේ රූපේ ඇති උනේ කොහින්ද? කවුද ඇති කළේ? මේක ඇති කළේ විඥානයේ විසින් මෞකස තුලදී. විඥාන පත්‍යා නාම රූපං. මේ විඥානය කොහෙන්ද තින්ද ආවේ?
අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං. මේ අවිද්‍යාව කියන්නේ කුමක්ද? මේ ලෝකයේ නිට්ටයයි සුභයි ආත්මයි කියලා දැන වැරදියට හඳුනගෙන තෘෂ්ණා ඇති කර ගැනීම. අන්නේ සංඛාරයන් නිසායි විඥානය ඇති. ඒ විඥානයේ තමයි මෞඛුසලයේ විදිහින් නාමයයි රූපයයි හැදී. මෙතන මම කියලා කෙනෙක් ඉන්නවද නැහැ. කොහෙත්ම නැහැ. මගේ ආත්මයක් කියලා තියනවද නැහැ. මගේ කියලා දෙයක් තියනවද නැහැ. එහෙමනම් ඔබ මුලදිම මෙතන මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියන දැක්ම කරා යන්න ආරම්භ කරා. අන්න ඒක තමයි දෘෂ්ටි විසුද්ධියටපත් වී. තවදුරටත් කියනවා මෙතන නාමයකුයි රූපයකුයි ඇත. නමුත් මෙතන මම කියා කෙනෙක් නැත. මගේ කියා දෙයක් නැත. මගේ කියා ආත්මයක් නැත කියන අවබෝධය ලබා ගන්න. මේක අවසානීය දක්වාම වැඩෙන ධර්මයක්. අනාගාමී උණයින් පස්සේ පවතින සංයෝජනයක්. නිවනදී මේක ප්‍රහීන වෙලා යනවා. ඒක ආරම්භ කරන්න මුලින් ඉඳලා. ඊළඟට ඔබ මේ සක්කාය දිට්ඨිය කියන්නේ මේ පංච උපාදානස්කන්ධය මගේ කියන දෘෂ්ටිය පිළිබඳ විපස්සනා කිරීමේදී ඔබට ගැටලුවක් ඇති. මොකද්ද මේ විඥාන පත්‍ය නාම රූපං? විඥානය ආවේ කොහොමද? හැදුනේ කොහොමද? ඒ හැදෙන්න හේතුණු අවිද්‍යාව කුමක්ද? මුළු ධර්මස්කන්ධය ගැනම විමසීමක් කරන්න වෙයි. ඊටා කෙටි. හැබැයි ආර්ය සංග්‍රහණයෙන් පමණ උපදෙස් කියන. ඒ සඳහා ඔබ කාංකා විතරන විසුද්ධියටපත් වෙන්න අවශ්‍ය පටිච්ච සමුප්පාදයේ පිළිබඳව ධර්මය නෝනින් විමසන්න ආරම්භ කරා. ඒදී ඔබට අවබෝධයක් ලැබී යාන්තමින් හෝ මෙතන දෙවියෙක් යම් කිසි කෙනෙක් විසින් මේ මවල නැහැ. මෙතන ආත්මයකගේ නවාතැන් පොලක් නෙවෙයි. මේක හේතුන් හින්දා ඇති වෙච්ච දෙයක් කියන අවබෝධය ඇති. සැකේ දුරු වෙලා යන. අන්න මේ සෝතාපන්න ශ්‍රාවකයා ප්‍රථමයෙන්ම කළ යුතු භාවනා තමයි මොනවද? දෘෂ්ටි විසුද්ධියටපත් වෙන්න ඕන භාවනාව. කලින් කිව්වා. කාංකා විතරන විසුද්ධියටපත් වෙන්න ඕන භාවනාව. මේ දැන් කිව්වා. ඒක තමන්ට පුළුවන් තරමින් කරන්න. ඒදී ඔබට දැඩි වීරියක් තියෙනවා නම් දැහැනකටපත් වෙන්න අපහසු නෑ. කිසිම අපහසුවක්. අපි හරියට කියලා දෙන්න. සැකයක් හිතන්න එපා. අන්න එවැනි කෙනාගේ ඒ දැහැන දවසින් දවස ඉහළට නැගෙනවා. මේ භාවනා ටික කරලා. පිළිකුල් භාවනාව බහුලවම පවත්වන්න. ඔබ තුල කාම රාගය ඇති වෙනව ඔබට තීරණය වුණා. අට්ටික සංඥාව වඩන්න. සීවතික නමය වඩන්න. අර මැරිලා කුණු වෙලා යන ආකාරය පිළිබඳව. මෙන්න මේ භාවනාව වඩනකොට ඔබේ කාම දාහයේ දවසින් දවස අඩු වෙලා යනවා. කාමයේ නැති කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම අනිත්‍ය සංඥාව වඩන්න. මේ අනිත්‍ය සංඥාව වඩන කෙනා තුල වස්තුකාමයේ ක්‍රමයෙන් නැති යනවා. ක්ලේශකාමයක් නැතු යනවා. නමුත් ඔබ තාම සෝවාන් ඵලයටපත් වෙලා නැහැ. දැන් ඔබ කල යුත්තේ මාර්ගඵලලාභී භික්ෂුවක් ළඟට ගිහිල්ලා අඩු වශයෙන් අනාගාමී තත්ත්වයටපත් වෙච්ච කෙනෙක් වෙන්න ඕන. අඩුම සකෘදාගාමී වෙන්න. සෝවාන් ඵලයටපත් වෙන්නේ කොහොමද කියලා අහන්න. ඔබේ සුදුසුකම් මොහු කුරා ගිහිල්ලා ඇතනම් උන්වහන්සේ හම්බ වුණු පළවෙනි දිනේදීම ඔබ සෝවාන් ඵලයටපත් කරන්න අවශ්‍ය උපදෙස් දෙයි. ඒක බැරි වැඩක් නෙමෙයි. මේ යුගයේ දැනටමත් අපි අද්දුරු දෙයක් සෝවාන් ඵලයටපත් වෙන්න පුළුවන්. එතකොට කෙනෙක් අහයි ඔය ස්වාමී ඔය ඔබ වහන්සේ කොහොමදපත් උනේ කියලා. ඔව් මේ ශාසනය පිරිහිලා යන කාලවලදී සුවිශේෂී පුද්ගලයින්ට දෙවිවරු පිහිට වෙනවා. මට මේ කියලා දුන්න කාටුන් එකක් ඇන්දා මා ඉදිරිපිට. යම් දෙවි කෙනෙක් මම දන්නේ කවුද කියලා. ඉස්සෙල්ලා මූණ ඇන්දා. නල්ලි තිලකයක් තිබ්බා. පැත්තට හැරිවා. ඒ තිලකේ මේ පිටිපස්සට යනකම් ගමන් කරනවා ඊතලයකින් පෙන්නවා. නැවත ඊතලෙන් මෙතෙන්ට එනවා පෙන්නවා ඉස්සරහට. ඒක නල්ලේ මුදුන දක්වා ගමන් කරනවා පෙන්නවා. ඊට පස්සේ දෙකට බෙදලා පහතට යනවා පෙන්නවා. මේ ටිකෙන්ම මට පුළුවන් වුණා මේ ඵල සමාපත්තියටපත් වෙන්නේ මෙන්න මෙහෙමයි කියලා දැනගන්න. පහළ ඉද්දි විවේකයෙන් ඉද්දි මම මේ දර්ශනේ දුටුවා. විශාල සුගන්ධයක් මට දැනුණා. මම දැනගත්තා හොඳ දෙවි කෙනෙක් ඇවිදින් මේ ඉගැන්වුවා. මං ඉක්මනින් ඵලක බඳගත්තා. ඒ කියා විදිහටම භාවනා කරා. සෝවාන් ඵලයටපත් වුණා. දෙවිවරු නොකියපු දේවල් තිබුණා යම් යම්. නමුත් ඒ අභ්‍යන්තරයෙන් ඒ කලියුතු දේ යෝගියට තේරෙනවා. ඒක දැන් ඔබ නරකට මෙහෙවන්නත්
ඔබට පාප මිත්‍රයෙක් හරි කවුරු හරි උදව් දෙනවා. නමුත් සියල්ලම කියලා දෙන්නේ නැහැ ඔබට. ඔබ තුලින් මේ පාපේ කරන්න පුරුදු වෙනවා. ඒ වායේ තමයි හොඳ පැත්තට යම් කෙනෙක් කියලා දුන්නොත් ඔබ තවත් වඩාත් හොඳ දේ පුහුණු වෙනවා. මොකද මේ හිතේ ස්වභාවයක් තමයි හැරුණු පැත්තට යනවා. එතකොට මේකට බලපානවා සහජ අතීත තත්ත්වයන්. පින තියෙන කෙනාට මේක ඉක්මනින් මාර්ගයේ යන්න පුළුවන්. පින අඩු කෙනා පින් රැස් කරමින් යන්න සිද්ධ වෙනවා. ඒ හින්දා සෑම පුද්ගලයෙකුටම එකම කල්යාණ මිත්‍රයෙකු වුණත් එකාකාරව කාල රාමුවක් තුල ප්‍රයෝජන ගන්න බැහැ. කාලය පිළිබඳ වෙනස් වීමෙත් එක්කෙනෙක් දවසෙන් දෙකකින් සෝවාන් ඵලයටපත් වෙයි. තව කෙනෙක් මාසයක් දෙකකින්පත්. තව කෙනෙකුට අවුරුද්දක් විතරක් යන්න වෙන්න ඉඩ තියෙනවා. අන්න ඒ සඳහා දරා ගැනීමේ ශක්තියක් වීරියක් මේ අපේ ශ්‍රාවකයන් තුළ තියෙන පසුබැසීමකින් තොරව. පින්වතියනි මෙන්න මේ කෙටියෙන් කරලා ධර්ම දේශනාව මෙතෙන් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරි කාලයේදී මීට වඩා එක එක මාර්ගයේ එක එක කාරණාවන් පිළිබඳව දේශනා පවත්වන්න බලාපොරොත්තු. මේදී අවසානයේ ඔබට කියන්න තියෙන්නේ මෙච්චරයි. බොහෝකට ධර්මයේ ඉගෙන ගන්න ගත්තට කමක් නැහැ. නමුත් ඔබේ මාර්ගය සම්පූර්ණ කරගන්න ඕන ටික ඉස්සෙල්ලා ඉගෙන ගන්න. මොකද්ද ඔබේ මාර්ගය සම්පූර්ණ කරන්න ඔබ ප්‍රථමයෙන් සෝතාපන්න වෙන්න ඕන. සෝවාන් මාර්ගයටපත් වෙන්න ඕන. ඊළඟට සෝවාන් ඵලයටපත් වෙන්න ඕන. සෝවාන් ඵලයටපත් වුණායින් පස්සේ සකෘදාගාමී ඵලයටපත් වෙන එක ඉතා පහසුයි. එතනින් පස්සේ අනාගාමී ඵලයට ඉතා පහසුයි. එතනින් එහාට අරහත් ඵලයටපත් වෙන්න ටිකක් කල් ගිහිල්ලා දැඩි වෙහෙසකටපත් වෙලා කරගන්න පුළුවන්. නමුත් ඔබ අඩුතරමින් සෝවාන් ඵලයට හරිපත් වුණොත් ඔබ ධර්මයෙන් ලබාගත්තා වූ ප්‍රතිඵලය ලබාගත්තු කෙනෙක් බවට පත් වෙනවා. පතව්‍යායේක රජ්‍යේන සග්ගස්ස ගමනේනවා සබ්බ ලෝකාධිපච්චේන සෝතාපට්ටි පලං වරං. ස්වර්ගයට යනවට වැඩිය මුළු ලෝක පාලනය කරන බ්‍රහ්මයාගේට වැඩිය සෝවාන් ඵලයේ උතුම් කියන එක භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. එමනම් ඔබ ඒ උතුම් වූ ඵලය ලබා ගන්න ප්‍රථමයෙන් උත්සාහ කරන්න. එහෙම උත්සාහ කරද්දී ඔබට සිද්ධ වෙනවා නිසි කල්යාණ මිත්‍රී තෝරගන්න අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නය. එහෙම නැත්නම් කවදාකවත් මේ යන්න බෑ. ඔය උපාධි අරගෙන ජනප්‍රිය වෙන්න ධර්ම දේශනා පවත්වනවා. මාතෘකා දකින්නකොටම පේන්නේ නැද්ද? මේ බණපදේ ඇහුවොත් ඇති. මේ බණපදේ ඇහුවොත් ඔබ නිවන් දකිනවා. බලන්න කියන්නේ අඩු ගානේ ඵලයෙන් දැහැඬුවත්පත් වෙලා නැති අය. දවසකට පළඟ බැඳගෙන මිනිත්තු 10ක්වත් භාවනා නොකරන අය මේ කියන්නේ. ඊළඟට මේගොල්ලෝ ඉන්න තැන් වල තත්ත්වයන් ගැන කියන්න කැමති වෙන්නේ. මෙන්න මෙව්වා තීරුම් අරගෙන ඔබ මෙන්න මේ නිර්වාණ මාර්ගය යන්න සූදානම් වෙන්න. ඔබට හැම අතින්ම ඒ සඳහා උදව් උපකාර කරන්න පුළුවන්කමක් තියෙනවා. එවැනි එලෙස මාර්ගය යනකොට තමයි දෙවිවරු ඔබට පිහිට වෙන්නේ. නිකම්ම වැරදි දෘෂ්ටියක ඉඳගෙන කරන පින්කම් බලා දෙවිවරු පිහිට වෙන්නේ නැහැ. එවැනි වැරදි දෘෂ්ටියක ඉඳගෙන කරන පින්කම් තුලින් ඔබට දෙව්ලොව යන්න ලැබෙන්නේ නැහැ. මේ යුගයේ බුද්ධ වචනයට පිටුපාලා කරන සමහර දේශනා අහලා සාදු සාදු කියන අය කවදාක්වත් දෙව්ලොව යන්න ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ සතර අපායමයි. මෙන්න මේක තේරුම් අරගෙන නිසි මාර්ගයේ සොයාගෙන මේ සංසාර දුකින් නිදහස් වෙන්න උත්සාහ කරන්න. එත්තාවතාච අම්මේ සම්බදම් පුඤ්ඤ සම්බදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා.